කහ හිටවන්නයි යන්නේ. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න අපි පොල් වගාවේ තමයි මෙදා පාර කහ හිටවන්න තෝරගත්තේ. ඉතින් ඉස්සර වෙලාම කියන්න ඕන අපි කහ වගාව හිටවන්න මේ විදියට පොළව හදාගත්තේ කොහොමද කියලා. අපි 10 ගෙනල්ලා පුච්චලා කර 10 හදාගත්ත ඉස්සෙල්ලාම ඒවා මේ පොල් වගාවේ හොඳට ඉහලා රොටරි කරලා තමයි ඔන්න පොළව හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ කියන්න ඕන අපි කලින් කහ වගාවේ හොඳ අල අරගෙන තිව්වා. ඊට පස්සේ දවස් 45කට වැඩිය කහ අල තිබුණා. බලන්න දැන් ඒ වගේ හොඳට මෙන්න මේ විදියට මුටෙයි ඇවිල්ලා තියෙන්නේ. දවස් 45කට වැඩි මේවට ඒ හින්දා දැන් බය නැතුව හිටවන්න පුළුවන්. පේනවනේ මොටෙයි ආපු විදිය. ඉතින් ඔන්න ඔය විදියට ඒ ආපු මොටෙයිය උඩට හිටින්න මෙන්න මේ විදියට වලට දමලා පස් වලින් වහගන්න තමයි තියෙන්නේ. ඉතින් අඩි 1මාරක් විතර වගේ දුර තමයි පරතරය අපි තිව්වේ. කලිනුත් මේ විදියට තමයි හිටෙව්වේ. ඉතින් බලමු ඉතින් මොනවා වෙයිද කියලා.